මේකේ රස ගැන දන්න කෙනෙක් නම් මේක හදන්න නැතුව නම් ඉන්නේ නැහැ. එච්චරටම රසයි මේ බෝංචි ස්ටුව. ආයුබෝවන් ආදරෙන් පිළිගන්නවා කුකින් ප්‍රියංගා YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම. අද මම ඔයාලට අරගෙන ආවේ වෙනස්ම විදිහකට හදාගන්න පුළුවන් බෝංචි එකක් හදන විදිහ. හැමදාම තෙලටයි කිරටයි හදන වෙලේ මෙන්න මේ බෝංචි ස්ටුව හදලා බලන්නකෝ. හරිම රසයි. මෙදාසරේ අවුරුදු කෑම මේසෙට මේ වගේ එකක් හැදුවොත් අමුත්තන්වත් පුදුම කරන්න ඔයාට පුළුවන්. එහෙනම් මේ රසම රස ලේසි පහසු බෝංචි ස්ටුව හදාගන්න විදිහ බලන්න ඉන්නකෝ වීඩියෝ එකට. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගත්තා. තෙල් ටික රත් වෙන විට ඒකට අබ ඇට ටිකක් එකතු කරගත්තා. අබ ඇට ටික පුපුරන විට ඒට උළුහල් ටිකකුත් එකතු කරගත්තා. ඒ ගමන්ම සූදුරු තේ හැන්දකුයි කුරුඳු පොතු කෑලි දෙකකුත් එකතු කරගත්තා. ඒ සියල්ලම එකතු කරගෙන ටික වෙලාවක් ටෙම්පරාදු කරගන්න. ඊට පස්සෙ ඒකට පොඩියට කපාගත් සුදු ලුණු ටිකක් එකතු කරා. සුදු ලුණු ටිකත් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. සුදු ලුණු ටික බැදිලා සුවඳ එන විට ඒකට රම්පේ කරපිංචා එකතු කරා. ඒකටම පොඩියට කපාගත් ලුණු ටිකකුත් එකතු කරා. එකතු කරගෙන ඒ සියල්ලම හොඳින් ටික වෙලාවක් ටෙම්පරාදු කරගත්තා. ඒ ටික ටෙම්පරාදු වෙන විට ඒකට මම තීරු කපාගත් කැරට් අලයක් එකතු කරගත්තා. මේ බෝංචි ස්ටුවට කැරට් අලයකුත් එකතු කරගත්තාම හරිම රසයි. කැරට් අලය එකතු කරගෙන හොඳින් ටෙම්පරාදු එකත් එක්ක කලවම් කරගන්න. කලවම් කරලා ගින්දර අඩු කරලා ටික වෙලාවක් කැරට් එක තැම්බෙන්න තියන්න. ඔන්න දැන් ටික වෙලාවට පසුව මම නැවතත් කැරට් එක හොඳින් කලවම් කරගන්නවා. දැන් මම ඒකට මේ විදිහට දිගට තීරු කපාගත් බෝංචි ටික එකතු කරගන්නවා. මේ විදිහට හැඩයට බෝංචි ටික මහතට කපා ගන්න. බෝංචි ටිකත් එකතු කරගෙන කැරට් එකයි බෝංචි එකයි හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඒ ටික හොඳින් කලවම් කරගත්තායින් පසුව ඒකට මම කහ කුඩු ටිකක් එකතු කරගත්තා. ඊට පසුව ඒකට කෑලි ගම්බිරිස් ටිකකුත් එකතු කරගත්තා. මේකට ගම්බිරිස් කුඩු එකතු කරනවට වැඩිය ගම්බිරිස් ඇට ටිකක් අලලා එකතු කරා නම් ගොඩාක් රසයි. ගම්බිරිස් ටිකත් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. ඒ ටික හොඳින් කලවම් වුණාට පස්සේ මම ඒකට අබ පේස්ට් එකකින් ටිකක් එකතු කරගත්තා. දැන් ඉතින් හැම ගෙදරම අබ පේස්ට් එක තියෙනවනේ. ඒකින් ටිකක් එකතු කරගන්න. එතකොට හරිම රසයි. අබ පේස්ට් එක නැත්තම් විනාකිරි චූට්ටක් විතර අබවලට දාලා අඹරලා අරගෙන මේකට එකතු කරගන්න. අබ පේස්ට් එකෙන් ටිකක් එකතු කරගෙන ඊට පස්සේ ඒ සියල්ලම හොඳින් කලවම් කරගන්න ඕනේ. ටික වේලාවකට පසුව මම ඒකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරා. ලුණු ටිකත් එකතු කරලා හොඳින් කලවම් කරගන්න. ඒ ටික හොඳින් කලවම් කරගත්තයින් පස්සේ පියනකින් වාලා ගින්දර ටිකක් අඩු කරලා බෝංචි එක තැම්බෙන්න තියන්න. ටික වේලාවකට පසුව නැවතත් පියන ඇරලා බෝංචි එක කලවම් කරගන්න ඕනේ. මේ වෙලාවේදී බෝංචි කෑල්ලක් හපලා බලන්න තැම්බිලා ඇතිද කියලා. මගේ නම් බෝංචි එක තැම්බිලා ඇති. ඒ නිසා මම ඒකට මහතට කපාගත් ලුණු සිකත්තා බෙල් පෙපර් ටිකක් එකතු කරගත්තා. ඔයාලා මාළු මිරිස් එකතු කරගන්න. මේ විදිහට මහතට ලුණු එක කපාගත්තාම හැපෙනකොට හරිම රසයි. ඒ ටික එකතු කරගෙන ඒ සියල්ලම හොඳින් කලවම් කරගන්න ඕනේ. මේ විදිහට ඒ ටික කලවම් කරගෙන ඊට පස්සේ මම ඒකට සෝයා සෝස් ටිකක් එකතු කරා. සෝයා සෝස් ටිකත් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. සෝයා සෝස් ටික එකතු කරුවායින් පස්සේ ලිපේ ගින්දර ටිකක් වැඩි කරලා මේ බෝංචි එකත් එක්ක මිශ්‍ර කරගන්න. ඒ මිශ්‍ර කරලා තවත් පුංචිම වෙලාවක් මේක උයා ගන්න. ටික වේලාවකට පසුව බෝංචි එක කලවම් කරලා ලිප ඕප් කරගන්න. මෙන්න බලන්නකො අපේ බෝංචි ස්ටුව. බෝංචි එකේ කොළ පාට ගතියත් එහෙමම තියෙනවා. ඒ වගේම තමයි මේ බෝංචි ස්ටුව හරිම රසයි.
මේ සැරේ අවුරුදු කෑම මේසෙට ඔයාලට මේ බෝංචි ස්ටුව හදලා තියාගන්න පුළුවන්. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ බෝංචි ස්ටුව හදලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරන්න. එදා දවසේ මම බෝංචි ස්ටුවත් එක්ක කන්න බණ්ඩක් ටිකක් තෙල් දාගෙන කුකුල් මස් ටිකක් කිරට හදාගත්තා. කිරට කිව්වේ මිරිස් දාලා කිරි ටිකක් වැඩිපුර දාලායි මම කුකුල් මස් එක හදාගත්තේ. මේ මෙනු එකත් හරිම රසයි. ඔයාලත් අනිවාර්යයෙන්ම බෝංචි ස්ටුව හදපු දවසට මේ මෙනු එකත් හදලා බලන්න. එහෙනම් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. නැවතත් මෙවැනිම රසබර වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මගේ වීඩියෝ එක නැරඹුවට ඔයාලට ගොඩක් ස්තුතියි.